සෞඛ්‍ය ගැන නිවැරදි විද්‍යාත්මක සහ විශ්වාසවන්ත තොරතුරු ගෙන දෙන රජෙක් විමෙන්ස් හෙල්ත් YouTube නාලිකාවට ඔබ විතා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ වැඩසටහනෙන් කතා කරන්න සූදානම් වෙන්නේ කාන්තාවකගේ වැදගත්ම සන්ධිස්ථානයක් ගැන. ඒ තමයි කාන්තාවක් වැඩිවියට පත්වීම සහ ඔසව්වීම පිළිබඳ. කාන්තාවක් වැඩිවියට පත්වීම සහ ඔසව්වීම පිළිබඳ සමාජයේ විවිධ මතවාද තියෙනවා. ඉතින් මේ මතවාදවල නිර්වද්‍යතාවය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශේෂ්ත්‍රයේ දැවැන්තෙක්. ඔහු තමයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහ රජරට වෛද්‍ය පීඨයේ ලැප්‍රොස්කොපි සැත්කම් පිළිබඳ මහාචාර්ය කුමාර දිසානායක මහතා. ඔබතුමාව අපේ නාලිකාවට ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. ඔව් මහාචාර්යතුමනි, අපි මේ සංකල්ප පැහැදිලි කරගෙනම අපේ කතාබහ පටන් ගමු. මොකද්ද මහාචාර්යතුමනි මේ වැඩිවියට පත්වීම සහ ඔසව්වීම කියලා කියන්නේ? සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගේ කුමන වයසකදීද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඔව් සමාධි, දැන් අපි කුඩා ගැහැණු දරුවෙකු ගත්තොත් එම දරුවට වැඩිහිටි තත්ත්වයට පත් වෙනවා කියන්නේ අපි ගර්භණී භාවයකට පත්වීමේ හැකියාව ලබා ගැනීම සමාරම්භක තැන තමයි අපි ඔය වැඩිවියට පත්වීම. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන මල්වර වීම කියන එක කියන්නේ. ඒකෙන් සංකේතවත් වෙන්නේ පළවෙනි ඩිම්බ පිටවීම. ඒ කියන්නේ අපිට දැන් ආර්තව චක්‍රයකදී රුධිර වහනය සිද්ධ වෙන්නේ ඩිම්බයක් ඇඟ ඇතුලේ පිට වෙලා දවස් 14ක් ගියාට පස්සේ. එතකොට දැන් කුඩා ගැහැණු දරුවෙකු කාන්තාවක් වෙන්නේ, එහෙම නැත්නම් ප්‍රජනනය කිරීමේ හැකියාව, එහෙම නැත්නම් ගර්භණී භාවයට පත්වීමේ හැකියාවට පත්වීම තමයි ඒතන සලකුණු වෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනි රුධිර වහනය. එතකොට වයස ගැන සමාධිය හුව මගෙන් එතකොට අපිට සාමාන්‍යයෙන් අවුරුදු 10 12 වගේ කාලේ තමයි මේක ගොඩාක් අයට වෙන්නේ. වෙයි අපි විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් අවුරුදු 8යි 16යි අතර අපි සලකන්නේ නෝමල් කියලා. ඒ වගේම මේ 8ට කලින් යම්කිසි කුඩා ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වුවහොත් ඊට අමතරව අවුරුදු 16ක් වෙද්දිත් ඒ සම්බන්ධව වැඩිවියට පත්වීමක් සිද්ධ වුනේ නැත්නම් ඒ දෙකම අසාමාන්‍යයි. ඒ දෙකම අපිට වෛද්‍ය ප්‍රතිකාර වලට ගිහිල්ලා විසඳ ගන්න ඕන ප්‍රශ්න වෙනවා. එතකොට මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි අපේ වෛද්‍ය වෘත්තියේ යෙදিলা ඉන්නකොට අපිට දෙමාපියන් හම්බ වෙනවා. සමහර වෙලාවට මේ ඇඳුම් වල චූටි ලේ පැල්ලමක් තිබුණා. එහෙම නැත්නම් ලේ බිඳුවක් ගියා. ඒ වගේ කතාවක් කියාගෙන අවුරුදු 4දී 5දී ඒ කියන්නේ ඒ ගැළපෙන්නේ නැති වයසෙදිත් වැඩිවියට පත් උනායි කියලා සමහරකට උත්සවයකුත් අරන් තියෙනවා. ඒ වගේ අවස්ථා එනවා ඇත්තටම අපිට ප්‍රායෝගික ජීවිතයේදී හම්බ වෙනවා. ඒකට මම විශේෂයෙන්ම අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න කැමති ඒ වැඩිවියට පත්වීම කියන එකේ ඇඳුමක තිබ්බ චූටි පැල්ලමක් දැකලවත් ලේ බිඳුවක් ගිහිල්ලවත් එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යම් කිසි රුධිර වහනයක් සිදු විය යුතුයි. ඒකම ගොඩක් වෙලාවට එම ගැහැණු දරුවාගේ ද්විතීයික ලිංගික ලක්ෂණ එක තමයි මේ රුධිර වහනේ සිද්ධ වෙන්නේ. ඒ එහෙම වුණොත් තමයි ඒක මල්වර වීම, එහෙම නැත්නම් පළවෙනි ඔසව්වීම කියලා අපි බාරගන්නේ. එතනදී වරද්ද ගන්න එපා. ඒක තමයි මම අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ. ඉතාමත් පැහැදිලි මහාචාර්යතුමනි. මහාචාර්යතුමා කියන විදිහට මේ ඔසව්වීම ගැන ගත්තී, වැඩිවියට පත්වීම ගැන ගත්තී සමාජයේ විවිධ අත්දැකීම්, විවිධ මතවාද තියෙනවා. ඉතින් මහාචාර්යතුමනි සමහරු කියනවා දින 28න් 28ට මෙම චක්‍රය ක්‍රමවත්ව සිද්ධ වෙනවා කියලා. තවත් සමහරු කියනවා මෙම චක්‍රය දින කිහිපයක් පරක් වෙනවා, මාස කිහිපයක් පරක් වෙනවා කියලා. ඉතින් අපි දැනගන්න කැමති මහාචාර්යතුමනි මේ ඔසව් චක්‍රය කියන්නේ මොකද්ද? මේ අක්‍රමවත් වීම සාමාන්‍ය දෙයක්ද? සහ මේ සමාජයේ තියෙන මතවාද මොනවාද? සහ මේ අක්‍රමවත් වීමට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද මහාචාර්යතුමනි? සමාජයෙන් ඔසව් චක්‍රයක් ගත්තොත් යම් කිසි කොටසක දැන් ගොඩක් අය අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ දවස් 28කට සැරයක් තමයි මේ මාසුද්දේම එන්න ඕන කියන එක. ඒක ඇත්ත. හරි. හැබැයි ඒ කියලා අපි පරාසයක් විදිහට ගත්තොත් දින 24 ඉඳන් 35ක් වෙනකන් අතර කාලයම ඔය ඔක්කොම අපිට සාමාන්‍යයි.
එතකොට එක කාන්තාවක් ඉන්න පුළුවන් ඒ කාන්තාවගේ ඔසප් චක්‍රය සිද්ධ වෙන්නේ දින 28කට සැරයක් නෙවෙයි හැබැයි දින 26කට සැරයක්. ඒකත් නෝමල්. එහෙම නැත්නම් දින 30කට සැරයක්. ඒකත් නෝමල්. එතකොට මේ පරාසය තුලම චක්‍රය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ අතරේ අසාමාන්‍යතාවත් නැතුවම නෙවෙයි. එතකොට විවිධ රෝගී තත්ත්ව මත මේ පිළිවෙලට යම්කිසි નિયમિત ඉන්ටර්වල් එකකින් එන මාසුද්දීම නැතුව අපිලිවලට එන තත්ත්ව ගොඩක් තියෙනවා. එතකොට ඒවා අපිට අපි දැන් වයසින් ගත්තොත් එහෙම කුඩා ගැහැණු ළමයිගේ වැඩි විට පත්තු මුල් අවස්ථාවෙම අපි විද්‍යාත්මක පැත්තෙන් කිව්වොත් අර හයිපොතැලමස් පිටියුටරි ග්‍රන්ථිය ඩිම්බකෝෂ ගර්භාෂය එක්ක සම්බන්ධ වෙලා සිදුවන චක්‍රය નિયમિત විදිහට ස්ථාවරව හැදිලා නැහැ. ඒකට ඒ වගේ වුණාම වැඩි විට පත්තු මුල් කාලේ සමහරට අවුරුද්දක් දෙකක් වගේ කාලයක් ඔසප් චක්‍රය පිළිවෙලට එන්නේ නැහැ. ඒ වගේම අනිත් එක තමයි අනිත් පැත්තෙන් අපි ආර්තවභාවයේ කිට්ටු වෙද්දී අවුරුදු 45 50 52 වගේ කිට්ටු වෙන කාලෙදිත් ඒ ආර්තවභාවය ඒත් අපිළිවෙලයි. ඒකට හේතුව තමයි අර මුල් අවස්ථා දෙකේදී මේ අවස්ථා දෙකේදීම ඒ කියන්නේ පටන් ගැනීමේ සහ අවසානයේදී ඩිම්බ පිටවීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර අපි ඉංග්‍රීසියෙන් කියන හයිපොතැලම පිටියුටරි ඕවරින් ඇක්සිස් එක හොඳට වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ අසාමාන්‍යතා එන්නේ. මේ අසාමාන්‍යතා නිවැරදි කළ හැකි. එතකොට අපිට නාරි වේද වෛද්‍යවරුන් විදිහට අපි ළඟට රෝගියෙක් ආවොත් අපි සම්බන්ධව සොයා බලලා අවශ්‍ය නම් පරීක්ෂණ කළා අපි මේවා නිවැරදි කරගන්න ඕනේ. ඔව් මහාචාර්යතුමනි, මහාචාර්යතුමාගේ මේ අදහස් මේ වැඩසටහන බලන අපේ කාන්තාවන්ට ලොකු සහනයක් වෙයි. ඉතින් මහාචාර්යතුමනි, මම අහන්න කැමති ඊළඟට මේ ඔසප් වීමත් එක්ක එන අධික රුධිර වහනය නැත්නම් මේ හෙවි බ්ලීඩින් තත්ත්වය ගැන. මේ තත්ත්වයේදී රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන් නේද මහාචාර්යතුමනි? මේ තත්ත්වය ඇති වුණොත් කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ? ඔව් සමාධි දැන් අපිට අපි ඔසප් චක්‍රය ගත්තොත් ප්‍රධානම ප්‍රශ්න දෙකක් තමයි අපේ කාන්තාවන්ට එන්නේ. එකක් තමයි ඔබ කියන මේ අධික රුධිර වහනය. අනිත් එක තමයි වේදනාව. අපි වේදනාව ගැන පස්සේ කතා කරමු නේද? එතකොට දැන් අධික රුධිර වහනය කියන එක ඔව් ඇත්ත. එතකොට ඒක වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි දවසක් ගත්තොත් ඒ දවසට රුධිර වහනය සාමාන්‍යයි. විශේෂ ලොකු වැඩිවීමක් නෑ. හැබැයි නවතින්නේ නැතුව ඇදීගෙන යනවා දවස් ගණන් සති ගණන්. සමහර අය එනවා මාසයක් එකමාරක් එක දිගට පීරියඩ් එක හැදිලා එහෙම නැත්නම් ඔසප් වීම සිද්ධ වෙලා. එහෙම නැත්නම් තව කණ්ඩායමක් ඉන්නවා. ඒ හැදෙන දවස් කීපය සීමිතයි. සාමාන්‍යයෙන් අපි දවස් 7ක් තමයි නෝමල් කියලා සලකන්නේ. ඒ හැදෙන ප්‍රමාණය සීමිතයි. හැබැයි හැදිච්ච දවසට ඉතාමත්ම අධිකවල යනවා කැටත් එක්ක අපිට අපි අර මොකක් හරි ආරක්ෂිත දෙයක් තියාගන්නවා නම් ඒකවත් තියාගත්තට මදි. ඒනොත් පිටින් ගලාගෙන යනවා. ඒකට මේ අවස්ථා දෙකේදීම අධික රුධිර වහනයක් වෙනවා. අපේ කාන්තාවගේ තියෙන ශරීරයේ තියෙන හිමෝග්ලොබින් ප්‍රමාණය වහිනවා. එතකොට ඒ වගේම යකඩ උණතාවය එනවා. මොකද පුළුවන් තරම් ලේ ගිහිල්ලා. ඒ වගේ කාන්තාවන් තමයි ඇවිද ගැනීමේ අපහසුව, සුළු දෙයකටත් මහන්සි, ඇඟ සුදු මැලිවීම, හුස්ම ගැනීමේ අපහසුව මේ වගේ දේවල් එනවා. ඒකට අපි මේ වගේ තත්ත්වයක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මොකද හිමෝග්ලොබින් කියන අපේ රුධිරයේ තියෙන ඒ ප්‍රමාණය අඩු වුණොත් අනිවාර්යයෙන්ම අපි මේක නිවැරදි කළ යුතුයි. ඔව් මහාචාර්යතුමනි, අධික රුධිර වහනය වගේම තමයි මේ කාලයේදී එන තවත් විශාල ප්‍රශ්නයක් තමයි අධික ඔසප් වේදනාව කියලා කියන්නේ. ඇත්තටම මහාචාර්යතුමනි, මේ අධික ඔසප් වේදනාව රෝගයක්ද නැත්නම් සාමාන්‍ය තත්ත්වයක්ද? මොකක්ද මහාචාර්යතුමනි මේ අධික ඔසප් වේදනාවට තියෙන නිවැරදි ප්‍රතිකාර ක්‍රම? ඔසප් වේදනාව අපෝ වේදනාව කියන එක ගත්තොත් ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. එතකොට අපි දැන් ගත්තොත් සමාජයේ එක පුද්ගලයෙකුට චූටි දෙයක් ලොකු වේදනාවක් විදිහට දැනෙනවා. සමහර අයට දරා ගැනීමේ හැකියාව හොඳ නම් ලොකු වේදනාවක් උනත් දරාගෙන සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට අපි දැන් මේ ඔසප් චක්‍රයත් එක්ක එන වේදනාව ගත්තොත් එතනදී යම් කිසි ගැහණු දරුවෙක් ඔසප් වීම පටන් ගත්තට පස්සේ යම් කිසි කැක්කුමක් එනවා නම් ඒක දිගටම තියෙනවා නම් ඒක සාමාන්‍යයෙන් මුල ඉඳන්ම තියෙන සාමාන්‍ය කැක්කුම නම් ඒක ගොඩක් වෙලාවට ඒ කාලය තුළත ඇඟේ වෙන හෝමෝන චේන්ජ් එකත් එක තමයි එන්නේ. ඒකට විශේෂයෙන් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. එතකොට සාමාන්‍ය වේදනානාශකයක් පැරසිටමෝල් පෙති දෙකක් වගේ දෙයක් අරගෙන ඉන්න පුළුවන්. හැබැයි
පසු කාලීනව අපි මේ මං කියපු මුලින් වෙන තත්ත්වයට අපි ඉංග්‍රීසියෙන් කියන ප්‍රයිමරි ඩිස්මෙනෝරියා කියලා. එතකොට දෙවෙනියට අපි අනිත් තත්ත්වය තමයි පසු කාලීනව යම්කිසි කාන්තාවට හිටි ගමන්ම ඔන්න පටන් ගන්නවා මේ ඔසපීමත් එක්ක විශාල කැක්කුමක්. Tamanට වැටි කරගන්නත් බෑ, වේදනානාශක නැතුව ඉන්නත් බෑ. සමහරට රැකියාවට යන්න බෑ, ඉස්කෝලේ යන දරුවෙක් නම් ඉස්කෝලේ යන්න බෑ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සෙකන්ඩරි ඩිස්මෙනෝරියා කියලා. ඒ කියන්නේ පසු කාලීන වෙන වේදනාව. අන්න එතනදී විශේෂ රෝග තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ. අනිත් එක තමයි ඇඩිනොමයොසිස්. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ රුධිර වහනය යෝනි මාර්ගය හරහා එළියට එනවා වගේම පැලෝපීන හරහා බඩ ඇතුළටත් ගිහිල්ලා රුධිර වහනයක් සිද්ධ වෙනවා. ඉතාමත්ම වේදනාකාරී. එතකොට පීරියඩ් එක පුරාම මේක තියෙනවා. ඒක එක තත්ත්වයක්. අනිත් එක තමයි ඇඩිනොමයොසිස් කියලා කියනවා. අපි අවුරුදු සාමාන්‍ය 35 40 වගේ පෙන්නට පස්සේ අපේ කාන්තාවන්ට එනවා. ඒකත් ඉතාමත්ම වේදනාකාරී තත්ත්වයක්. ගර්භාෂයේ බිත්ති ඝන වෙලා ඒත් ආපහු මං කිව්ව එන්ඩෝමෙට්‍රියල් පටක ගර්භාෂය ඇතුළට ගිහිල්ලා ඒ වගේම තමයි කැක්කුම එන්නේ. ওই අවස්ථා දෙකේදීම අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. එතකොට මං සාරාංශගත කරොත් වේදනාව හැම විටම නෝමල් නෑ. අසාමාන්‍යයි. ඒ අවස්ථාවට අනුව අපි ප්‍රතිකාර ගත යුතුයි. ඉතාමත් පැහැදිලි මහාචාර්යතුමනි, අපි වැඩසටහන ආරම්භයේදීම කතා කරා මේ වැඩිවියට පත්වීම. තරුණ දරුවෙකුගේ, තරුණ කාන්තාවකගේ වැඩිවියට පත්වීම සිද්ධ වෙන්නේ අවුරුදු 8ත් 16ත් අතර කියලා. හැබැයි මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා කුඩා කාලයේදී. ඒ කියන්නේ අවුරුදු 5ත් 6ත් අතර කාලයේදී දැරිවියන් වැඩිවියට පත් වෙනවා. ඇත්තට මහාචාර්යතුමනි, මේක සාමාන්‍ය තත්ත්වයක්ද? මේ තත්ත්වයන් වලට අපි ප්‍රතිකාර ලබා ගත යුතුද? සමාධි මං අර ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ ඇත්තටම සැලකියුතු රුධිර වහනයක් වෙලා ඇත්තටම පළමු රුධිර වහනේ වෙලා නම් මම මුල් අවස්ථාවේ කිව්ව වැරද්දකින් ගත් එක නෙවෙයි. අවුරුදු 8කට කලින් වෙලා නම් ඒක ප්‍රතිකාරගත යුතු තත්ත්වයක්. මොකද අපි ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ precocious puberty කියලා. ඒ කියන්නේ නියමිත වයසට කලින් වැඩි විට පත්වීමක් වෙලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙද්දි එම දරුවගේ හෝමෝන චක්‍රයේ ක්‍රියාකාරීත්වය වෙලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ හෝමෝන චක්‍රය එහෙම ක්‍රියාත්මක වුණොත් එහෙම එම ගැහැණු දරුවන්ගේ උස යෑම සීමා වෙනවා. මොකද මේ මොනවාද අස්තිවල තියෙන වර්ධනය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ දරුවන් අඩු උසකින් අවසාන වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද ඒ වගේ දරුවන්ට අවුරුදු 8කට කලින් වැඩි විට පත් වුණොත් සුදුසුකම් ලත් නාරි වේද වෛද්‍යවරු ළඟට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකාර අරන් ඒ තත්ත්වය නවත්ත ගත යුතුයි. නවත්ත ගත්තේ නැත්නම් දරුවට යම්කිසි බලපෑමක් ඇති වෙ හැකි. ඒක අපිට එතකොට 100%ක් නෝමල් තත්ත්වයක් විදිහට සලකන්න බෑ. ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. එතකොට මහාචාර්යතුමනි, දෙමව්පියන් මේ පිළිබඳව දැඩිසේ සැලකිලිමත් විය යුතුයි. ඉතින් මහාචාර්යතුමනි, මේකේ අනිත් පැත්ත, ඒ කියන්නේ කාලගත වී වැඩිවියට පත්වීම. අවුරුදු 10ක් 15ක් තුනක් තාම උසප් චක්‍රය ක්‍රියාත්මක වෙලා නැහැ. මේකට හේතු මොනවාද මහාචාර්යතුමනි? මේකට මොනවා හරි ප්‍රතිකාර ක්‍රම අපිට තියනවාද ගන්න? සමහරවිට දැන් අවුරුදු 16ට පස්සෙත් යම්කිසි ගැහැණු දරුවෙක් වැඩි විට පත් වෙලා නැත්නම් අපිට ඒක හොයා බලන්න ඕන. එතෙන්දී අපි බලන ප්‍රධානම ලක්ෂණ දෙකක් තමයි එම දරුවගේ ද්විතීයික ලිංගික ලක්ෂණ. ඒ කියන්නේ පියවර වර්ධනය, ශරීරයේ විශේෂිත තැන්වල ඇති වෙන හෝම වර්ධනය, ඒ වගේ දේවල් තියෙනවද නැද්ද කියන එක. එතකොට මේ ද්විතීයික ලිංගික ලක්ෂණ නැත්තම් ඒකෙන් අදහස් වෙන්නේ එම දරුවගේ හෝමෝන ක්‍රියාකාරීත්වය පටන්ගෙන නැහැ කියන එක. ඒකට එහෙම වුණොත් බොහෝ විට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ මොලේ තියෙන හයිපොතැලමස් කියන අවයවය ඉන්ද්‍රිය, එහෙම නැත්නම් පිටුයිටරි ග්‍රන්ථිය සහ ඩිම්බ කෝෂ සම්බන්ධ මම අර කිව්ව චක්‍රය ආරම්භ වෙලා නැහැ කියන එක. ඒකට එහෙම ඒකට වෙන්න විශේෂිත හේතු තියෙනවා. සමහර ලාවට හෝමෝන ප්‍රශ්න, හෝමෝන තත්ත්වවල ප්‍රශ්න, එතකොට ඊ타මත්ම මහතයි නම්, කිට්ටුයි නම්, මානසික ප්‍රශ්න වගේ ගොඩාක් හේතු තියෙනවා ඒ චක්‍ර ක්‍රියාත්මක නොවීමට. එතකොට ඒක එක පැත්තක්. එතකොට එහෙම දරුවෙක්ගේ අපි මුලින් ඉඳන්ම පරීක්ෂණ කරලා හෝමෝන ක්‍රියාකාරීත්වය බලලා එහෙම පරීක්ෂණ ටික කොහොම කරලා බලන්න ඕන. හැබැයි තව ගැහැණු ළමයෙක් ඉන්න පුළුවන්. එම දරුවගේ අපිට රූපයක් විදිහට ගත්තොත් ගැහැණු ලක්ෂණ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ පියවර වර්ධනය, ඇඟේ ෂේප් එක වෙනස් වීම ඔක්කොමත් එක්ක, හැබැයි පීරියඩ් එක නැහැ.
ඒක ගොඩක් වෙලාවට හේතු ඒකෙන් අදහස් වෙන්නේ යාගේ මම අර කිව්ව හයිපොතැලමස් එක පිටුටරි ඩිම්බ කෝෂ ඔක්කොම වැඩ කරනවා. හැබැයි පීරියඩ් එක නැත්තම් දැන් රුධිර වහනේ සිද්ධ වෙන්න ගර්භාෂය තියෙන්න ඕන යෝනි මාර්ගය තියෙන්න ඕන. ඒ යෝනි මාර්ගය හරහා ඒ රුධිර වහනය එළියට එන්න ඕන. ඒතර බොහෝ විට ඒ වගේ ගැහැණු දරුවන්ගේ ඒ ටික තමයි නැත්තේ. ඒකට එක්කෝ ගර්භාෂය හැදිලා නැහැ. එහෙම නැත්තම් ගර්භාෂය වර්ධනය වීමේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්තම් ගර්භාෂයෙන් නිකුත් වන ලේ ටික යෝනි මාර්ගය හරහාට එන්න බෑ. එළියට එන්න බෑ. මග යම්කිසි බාධාවක් තියෙනවා. එතකොට තවත් බහුලව දකින තත්ත්වයක් තමයි මේ කන්‍යා පටලේ තියෙනවනේ. ඒ කන්‍යා පටලේ අර නියමිත සිදුරු ප්‍රමාණයක් නැතුව කන්‍යා පටලේ වැහිලා තියෙන සම්පූර්ණයෙන්. ඒකට ඒ වගේ ඒ ව්‍යුහේ එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න තමයි අනිත් කණ්ඩායම. ඒකට මම කිව්වේ හෝමෝන ක්‍රියාකාරීත්වය නැති මුකුත් ද්විතීයික ලිංගික ලක්ෂණ නැති කණ්ඩායමයි. එතකොට ඊට අමතරව ද්විතීයික ලිංග ලක්ෂණත් තියාගෙන මුකුත් පීරියඩ් එකක් හැදෙන්නේ නැති කණ්ඩායමයි. ඒකට කණ්ඩායම් දෙගොල්ලම දෙවිදිහට පරීක්ෂා කරන්න ඕන. ඒ අනුව ප්‍රතිකාර කළ යුතුයි. මහාචාර්යතුමා කිව්ව විදිහට මේ ගර්භාෂය වර්ධනය වෙලා නැත්නම් ගර්භාෂය පිහිටලා නැත්නම් මේ වගේ තත්ත්වයන් අපි කොහොමද හඳුනාගන්නේ මහාචාර්යතුමා? සමාධි එහෙම රෝගීන් අපිට බොහෝම කලාතුරකින් තමයි හම්බ වෙන්නේ පළවෙනි එක. එතකොට අපිට ගැහැණු දරුවෙක් ආවොත් මේ ප්‍රශ්නෙත් එක්ක මම කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ අපි බලනවා ද්විතීයික ලිංගික ලක්ෂණ තියෙනවද නැද්ද කියලා. තියෙනවා නම් අපි ස්කෑන් එකක් කරලා බලමු. අපි උදරය හරහා කරන ස්කෑන් එකක් තියෙනවා. අපි බඩ ස්කෑන් කරලා බැලුවම අපිට ගර්භාෂය තියෙනවා නම් ගොඩක් වෙලාවට පේනවා. එතකොට දැන් මේ වගේ දරුවෙක්ගේ අපිට ගර්භාෂය ස්කෑන් කරලා බලද්දි පේන්නේ නැත්නම් අපිට ඒක තහවුරු කරගන්නත් ඕන තව ටිකක්. ඒකට ඒ වගේ වෙලාවට තමයි අපි ඇත්තටම ලැප්‍රොස්කෝපි පරීක්ෂණයට අපි යන්නේ. ඒකට ලැප්‍රොස්කෝපි පරීක්ෂණයක් කරලා අපිට ගර්භාෂය ඇතුළ බලන්න පුළුවන්. ඒකට අපිට ස්කෑන් එකෙන් පේන දේ අපි හොඳටම තහවුරු කරගන්න ඕනේ. මොකද අපි දෙමාපියන්ට මේක පැහැදිලිවම විස්තර කරලා දෙන්න ඕනේ. මේ වගේ තිබ්බා කියලා හරියන්නේ නැහැ. මේක පැහැදිලිවම කියන්න ඕනේ මේක තමයි තත්ත්වය කියලා. ඒකට ඒ වගේ වෙලාවට තමයි දැන් අපේ අත්දැකීම් තියෙනවා අපි දැකලා තියෙනවා ගර්භාෂය හැදිලම නැහැ. සමහර කණ්ඩායමකගේ සමහර ගැහැණු දරුවන්ගේ නැත්තම් සමහර ඒකට අපි කියන්නේ යූට්‍රයින් ඒජෙනෙසිස් කියලා හැදිලම නැහැ. ගර්භාෂය හැදිලම නැහැ. ඒතකොට දෙවෙනි කණ්ඩායම තවත් සමහර දරුවෝ ඉන්නවා ගර්භාෂය හැදිලා තියෙනවා හැබැයි වර්ධනය වෙලා නැහැ. එතකොට රුධිර වහනයක් වෙන්න තරම් පටක ප්‍රමාණයක් ගර්භාෂය ඇතුලේ නැහැ. එහෙම නැත්තම් සමහර වෙලාවට අපිට හම්බ වෙනවා ගර්භාෂය දෙකකට බෙදිලා කිසිම යෝනි මාර්ගයත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ ගර්භාෂයේ රුධිර වහනේ වෙන ඒවා ගර්භාෂය කෑලි දෙකට බෙදිලා දෙක ඇතුළෙම එකතු වෙනවා. ඒකට ඒ වගේ අසාමාන්‍යතා තියෙනවා. ඒවා ඇත්තටම මේ අපේ ගැහැණු දරුවෙකුගේ කලල වර්ධනයේ තමයි ඒ අසාමාන්‍යතා ඇති වෙන්නේ. ඒවට හොඳම උත්තරේ තමයි අපි ලැප්‍රොස්කෝපි පරීක්ෂණ ස්කෑන් එකක් කරලා බලලා ඒ පිළිබඳ තියෙන සැකය අපි ලැප්‍රොස්කෝපි පරීක්ෂණයකින් බඩ ඇතුළ බලලා ඇත්තටම ලැප්‍රොස්කෝපි පරීක්ෂණයෙන් අපිට ඒව ප්‍රතිකාරත් කළ හැකි. ඒ කියන්නේ ගර්භාෂයක් නැති එකක් ආයි හදන්න බෑ. අපි ඒව තහවුරු කරගන්න පුළුවන්. මම අර කිව්වේ මේ ගර්භාෂය යටට යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ නැතුව තනියෙන් කොටස් වලට බෙදිලා වෙනම තියෙනවා කියලා. ඒ ඔහොයිට අයින් කරන්න වෙනවා. මොකද ඒ වගේ දරුවන්ට ඉතාමත්ම අධික බඩේ කැක්කුමක් අල්ලන්න පටන් ගන්නවා. ඒ වගේ ඒවා අයින් කරන්න ඕන. ඒ තත්ත්වයට ලැප්‍රොස්කෝපි ක්‍රමය අපිට සෑහෙන මට්ටමකට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මහාචාර්යතුමනි. අද අපි වැඩසටහනෙන් කතා කරේ ඔසප් වීමත් එක්ක එන ගැටලු කිහිපයක් පිළිබඳව. අධික රුධිර වහනය, අධික ඔසප් වේදනාව වගේ තත්ත්වයන්. ඉතින් මහාචාර්යතුමනි මම දැනගන්න කැමතියි ශ්‍රී ලංකාවේ පළමු ලැප්‍රොස්කෝපි මහාචාර්යතුමා විදිහට ඔබතුමාගෙන් කොහොමද මේ තත්ත්වයන් වලදී මේ ලැප්‍රොස්කෝපි තාක්ෂණය උදව් වෙන්නේ? මොකක්ද මේ ලැප්‍රොස්කෝපි තාක්ෂණය කියන්නේ? සමාධිය ලැප්‍රොස්කෝපි දැන් තමයි අපේ සමාජයේ නිකන් ඒ ගැන කතාවක් හැදීගෙන එන්නේ. මේ ලැප්‍රොස්කෝපි කියන්නේ අපි කැමරාවලින් තමයි බඩ හෝ උදර කුහරය අපි විවෘත කරන්නේ නැහැ. කැමරාවලින් තමයි ඇතුළ බලන්නේ සහ වැඩ කරන්නේ ඔක්කොම කරන්නේ කැමරාවලින්. එතකොට කැපීමක් සිද්ධ වෙන්නේ නැති හින්දා වේදනාව, එතකොට තුවාල පැසවීම, රුධිර වහනේ ඔක්කොම ටික අඩු වෙනවා. ඔක්කොම දේවල් ටික අඩු වෙනවා. රෝගියාට ඉතාමත්ම පහසුයි. ඒකයි දැන් දියුණු රටවල මේ ක්‍රම තමයි ඉස්සරහට එන්නේ. අපි අර ඉස්සර කාලේ ඔපරේෂන් කරනවා කියලා බඩ ලොකුවට කපලා කරන ඔපරේෂන් දැන් කරන්නේ නැහැ. එතකොට දැන් මේ අපි අපේ අද ප්‍රධාන මාතෘකාව ඔසප් චක්‍රය සම්බන්ධ ප්‍රශ්නවලදී එතකොට මම ඉස්සෙල්ලා
වේදනාව ගැන කතා කරද්දි මම කිව්වා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා අසනීපයක් ගැන. ඒ වගේම ඇඩිනොමයසිස් කියලා අසනීපයක් ගැන. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන අසනීප තත්ත්වෙදී නම් පළවෙනිම අපේ තියෙන ටූල් එක එහෙම නැත්නම් අපිට වැඩක් ගන්න පුළුවන් පළවෙනි එක තමයි ලැපරොස්කෝප් එක. මොකද එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය රෝගය හඳුනා ගැනීම, ගෙඩි තිබ්බොත් ඒ ගෙඩි අයින් කරන එක, ඊට පස්සේ බඩවැල් ඩිම්බ කෝෂ ඇල්ල තියෙනවා නම් ඒවා ගලවන එක, ඒ සියලුම දේවල් ලැපරොස්කෝප් එකෙන් කරන්න පුළුවන්. ඒකට ඒක තමයි ලැපරොස්කෝපි ඉතාමත්ම බහුලව යොස් වෙන පාවිච්චි වෙනවා මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී. ඊට අමතරව මම කිව්වා වේදනාව දෙන තව තත්ත්වයක් කියලා ඇඩිනොමයසිස් කියලා ගර්භාෂය බිත්තිය ඝනවීම. ඒකෙදිත් අපිට ඒ ඇඩිනොමයසිස් කියන පටක ඝන වෙච්ච පටක අයින් කරන්නත් පුළුවන් සමහර අවස්ථාවලදී. ඒ කියන්නේ ගර්භාෂය අයින් කරන්න තරම් ඒකාන්තව සුදුසු නැත්නම්, ඒ කියන්නේ අපි දරුවෙක් බලාපොරොත්තු වෙන වගේ ඉන්න කෙනෙක්ගේ ගර්භාෂය අයින් කරන්න බැහැනේ. ඒ වගේ අයගේ ඝන වෙච්ච පටක අයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ෆැමිලි එක කම්ප්ලීට් කළා නම්, ඒ කියන්නේ තමන්ගේ පවුල සම්පූර්ණ කළා නම්, ගර්භාෂයෙන් තවදුරටත් දරුවෝ හැදීමේ හැකියාවක් නැත්නම්, ඒ වගේ අයට අපිට ගර්භාෂය අයින් කරන වගේ සැත්කම් වලත් අපි කරන්නේ ලැපරොස්කෝප් එකකින්. ඒකට ඒකින්ද මේ පීරියඩ් සම්බන්ධ ප්‍රශ්නවලදී එන ඒ වගේම රුධිර වහනය. ගොඩාක් රුධිර වහනය එනකොටත් ඒකත් එන්නේ ගර්භාෂය ප්‍රශ්නකටනේ. ගර්භාෂය බිත්ති ඝනවීමක්, ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් තිබ්බොත් ඒ වගේ තත්ත්වවල තමයි අධික රුධිර වහනය එන්නේ. ඒකත් අපිට පෙන්වන්නේ මේ රුධිර වහනය අසාමාන්‍යතාව විදිහට. ඒකට ඒවටත් අපි ලැපරොස්කෝපි කියන උපකරණයෙන් තමයි මේක රෝග හඳුනා ගැනීම, ගර්භාෂය අයින් කිරීම, ඒ ෆයිබ්‍රොයිඩ් ගෙඩි නම් ෆයිබ්‍රොයිඩ් ගෙඩි අයින් කිරීම, මේ ඔක්කොම දේවල් ටික අපිට ලැපරොස්කෝපි තාක්ෂණයෙන් ලැපරොස්කෝපි ක්‍රමයෙන් තමයි අපි කරන්නේ. ඔව් මහාචාර්යතුමාගේ අදහස් එක්ක මේ කාන්තා රෝග ගැන කතා කරද්දී අපිට විශාල පරාසයක් තියෙනවා කතා කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන්වලදී මේ කාන්තා රෝග පිළිබඳ විස්තරාත්මකව කතා කරන්න. අද අපිත් එක්ක එකතු වෙලා මේ කාන්තාවන්ගේ, යොවුන් දැරිවියන්ගේ රෝග පිළිබඳව ඔවුන්ගේ ජීවිතයට වැදගත් තොරතුරු පැහැදිලිව සහ සරලව කියා දුන් ඔබතුමාට රජෙක් විමෙන්ස් හෙල්ත් YouTube නාලිකාව වෙනුවෙන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව මතක් කරන ඔබේ ජීවිතය ගැන, ඔබේ සෞඛ්‍යය ගැන සිතන එක තමයි නිරෝගිමත් ජීවිතයකට පළමු පියවර. ඉතින් ඔබ කාන්තාවක් විදිහට මෙම වැඩසටහනෙන් වැදගත් යමක් ඉගෙන ගත්තා කියලා විශ්වාස කරනවා නම් ඔබේ දුවට, ඔබේ යෙහෙළියට, ඔබේ සහෝදරියට මෙම වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබට තියෙන අදහස්, ඔබට තියෙන ගැටලු මෙම වීඩියෝවේ කමෙන්ට් එකක් විදිහට පළ කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවතත් මේ වගේම වැඩසටහනකින් අපි එනකන් ඔබට නිරෝගීමත් දවසක්.